ලේසි කෑමක් හදන්නේ. මොකද දන්නවද? මේ රුලන් ඉතු කරන්නත් පුළුවන්. උනත් රුලන් දාන්නේ අද මම විශේෂයෙන් හබල පිටි වලින් හදන ඉඳ හබල පිටි පිට්ටු කියලා හදන්නේ. ඉතින් කප් එකේ මේ වගේ දෙකක් ගත්තා. පොළුත් අපි ගන්නවා. ඒකෙන්ම දෙකක් කපලා ගන්නවා. හාල් පිටි අපි එකයි දෙකයි හාල් පිටි තුනයි. මම මේ ගත්තේ කඩේ තෙත හාල් පිටි ගත්තේ. මේක මගේ තිබුණේ නම් ෆ්‍රීසර් එකේ. කැටවල තියෙන මම හල්ලගෙන ගත්තා. ලුණු තේ හැඳකුත් දාමු අපි. ලුණු මුගලන්ට රසායනික දාන ලුණු. ලුණු වැඩි කරගන්න එපා රසායනික ලුණු දාගන්න. දැන් අපි කැට කරනවා. මුත්‍ර පොඩ්ඩක් දාගන්න ඕනේ නැත්නම් මේ ආදි වෙයි. සිත ගතියට ගන්න නැත්නම් මුත්‍ර ටිකක් ගන්න ඕනේ. මේ සෙන්දකොලේ දාගත්තා අපි. දැන් මේක කැට වෙනවා. අතින් කැට කරන්නත් පුළුවන්. මම මේ හැදි මිටුන්න කැට කරනවා. අතින් ගලන ගොඩක් හොඳයි. මේ වගේ කැට කරලා සාමාන්‍ය පිට්ටු කොලේ හදාගන්න පුළුවන් අපිට. මේ මුත්‍ර පොඩ්ඩක් දාගන්න පුළුවන්. මොනවද මම එන්නත් මුත්‍ර ටිකක් දාගත්තේ. මේ කලින්ම දෙමුනේ. ඒක හරි ලීසි හදලා හදිසියට හදාගන්න පුළුවන්. ලීසි පහසු පිටුව නිසා මම පටන් ගත්තේ මුලාරම්භෙන්දම මේක මේ කැට කර ඉන්න ඕනෙත් නෑ. බීම කැට වෙනවා මේක. දැන් අපි දාගමු. ඉස්සෙල්ලා බලන්න මෙහෙම කැට වෙනවා නම් තෙත ගතිය ඇති. අතට මෙහෙම අරන් ඊට මල්ල බලන්න. එතකොට ඊට අතට එනවා තෙත ගතිය ඒ ප්‍රමාණය හොඳටම ඇති. දැන් පිටුර දාගන්න. ප්‍රමාණය දාගන්න. දාගෙන පිටුර වැඩි කරගන්න. ඔන්න මල්කා දැන් පිට්ටු අපේ හරි. පිට්ටු බාන්න යන්නේ අපි. මතක තියාගන්න හබල පෙති පිට්ටුව. හබල පෙති පිට්ටුව මේකට කියන්නේ. මේක ඉතින් අපිට කිරි ටිකක් දාලා කන්න පුළුවන්. ඕනනම් මේ කැමති කරියක් කන්න පුළුවන්. ඒක විස්තර දාන්න ඕනේ. ඉතින් මේක යනවනේ ඕගලන්ට ඔක්කොම මේ හදන જાති කැමති එකක් එක්ක ඕගලන්ට කන්න පුළුවන්. හබල පෙති පිට්ටු හැදුවේ. මම දැක්කේ නෑ රුලම් පිට්ටු හදනවා, පොල් පිට්ටු හදනවා, වඤ්ඤක පිට්ටි හදනවා. මේ රුලම් ඒවා ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. එහෙම ඉතින් ඔක්කොම හදනවනේ මල්ක හැමෝම. ඉතින් මට ඕනකම තිබුණේ හැමෝම හදපු නැති පිට්ටුවක් ඕගලන්ට පෙන්නන්න. මේක ඉතින් කොලෙස්ටරෝල් තියෙන ඇටද මේ හැම දෙයකම ගුණයිනේ. අපි බලමු ගත්ත පිට්ටුව. බලන්න. මේ තියෙන්නේ අපේ හබල පෙති පිට්ටුව. අර ඉන්නේ අපේ ශ්‍රියා ආන්ටි. අපි බලමුද? රහයි. මල් කර දෙන්න. රහයි. ඔකේ. හබල පෙති පිට්ටුවේ අපි හබලුව රසයි ගොඩාලිය. ඊළඟ එකකින් ඔයගලන්ගේ බලාපොරොත්තු වෙනවා හමු වෙන්න. ඔබ සැමටම සුබ පැතුම්.